මම වියදම් කළා මට එඩිට් එක කරන්න ගියා නම් මම දාවත් මට ලොයන එක නම් වෙන්නේ. ඒ නිසා අපිට මේ ලෙවල් කියන එක සෑහෙන මට යා බන්න හම්බෙන අත්තට දෙකක් කියලා හිතලා ඒක පාවිච්චි කරන්න. අයියෝ මේ මොකද්ද මේ මම මේ කරන්නේ මේ මොන කර්මයක්ද කියලා අපිට සමහරවිට හිතෙනවා. මම ලෝය කෙනෙක් වෙන්න මම මෙහෙම ඉගෙන ගන්නවා කියන මගේ මේ අසාර්ථක වෙච්ච පැතිකඩ. ඇයි මට බැරි වුණේ? හිතපු රැන්ක් එක ගන්න. මට මේක ලියන්න බෑ කියලා හිතෙනවා. මට එතනින් පැනලා දුවන්න හිතෙනවා. නෑ ඇයි මට එහෙම වුණේ කියලා. සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා ගියා මම. 2 2 කීයද 4යි 2 2 කීයද කියලා මම 1 2 3 4 මම ගණන් එකතු කරනවා ඇඟිලි වලින්. මේ 2 2 කියන එක ඕනි මනුස්සෙක්ට පොඩි චූටි සුළු කිරීම. ඒක ඊතර පේපර්ස් තුනම මට අවුල් ගියා. අද මම කියන්න යන්නේ මගේ A level කතාව. A ගන්නේ O level result ආවට පස්සේ. O level result එක මම මෙන්න මේකමයි කියලා ෂුවර් කරගෙන හිටියේ නැහැ. කොහොම හරි result ආවට පස්සේ ෂුවර් එකක් තිබුණ නැහැ. හොඳ result එකක් තියෙයි කියලා. හැබැයි මම දන්නවා මම පාස් කියලා. ඒතර ගොඩාක් හොඳ result එකක් එයි කියලා. මොනේ නැහැ. කොහොම වුණත් results ආවට පස්සේ මට A9 තිබුණා. මගේ කතාව පටන් ගන්නෙ එතනින් තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්නේ. O level වලට තිබුණේ A9 දාන්න අනේ A9 තිබුණා නම් කියලා හිතලා තමයි O level වලට වැඩ කරේ. හැබැයි අර අනිවාර්යෙන් ඒක අනිවාර්යෙන් මම මේ ගන්නවා කියලා හිතාගෙන වැඩ කරේ නැහැ. කොහොම වුණත් එතනින් මගේ කතාව වෙනස් වුණා. මං අදටත් විශ්වාස කරනවා මගේ O level result එක තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කන පිට ගැහුවේ. වඩා විශ්වාස කරනවා. මොකද මම A level result එක මොකක් වුණත් A level එක පටන් ගත්තේ O level වල ඉන්නේ. එතකොට අයිඩියා එකක් තිබුණේ නැහැ මොකද කරන්න කියලා. ඒ කියන්නේ ආර්ට් වලින් ගන්නවද නැත්නම් බයෝ කරනවද මැත්ස් කරනවද කොමර්ස් කරනවද කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. results එද්දි. කොහොම හරි අපේ ගෙදරට යහකට ගෙදර අක්කා. එයා තමයි මට ඔක්කොම ගයිඩ්ලයින්ස් දෙන්නේ මෙන්න මේක තමයි හොඳ මෙහෙම කරන්න කියලා. එයා කරේ ආර්ට්ස්. එයාට A7යි B1 එකක් වගේ හැම තිබුණ රිසල්ට් එකක්. එයා කරේ ආර්ට්ස්. ඒ වගේ හොඳ රිසල්ට් එකක් තියාගෙන ආර්ට්ස් කරේ. එතකොට අර මම නිතරම ෆලෝ අප් කරේ යාව. කොහොම වුණත් O level results ආවට පස්සේ එයා මට බයෝ නෝට්ස් ටික ගෙනල්ලා දුන්නා ආර්ට්ස් නෝට් ටික ගෙනල්ලා දුන්නා. කොහොම හරි මේ දෙක බලලා මට ඩිසයිඩ් කරන්න දුන්නා මොකද ඔයා කරන්නේ මොන ස්ට්‍රීම් එක ඔයා තෝරගන්නවද කියලා. මට ඔය මැත්ස් කොමර්ස් ඒ සබ්ජෙක්ට් මට නිකන් අර මම ඒක අර අයින් කරලම තිබුණේ. මොකද ගණන් කියලා කියන්නේ මට මතක් වෙනකොට ඔළුව රිදෙන සබ්ජෙක්ට් එකක්. මම දන්නේ නැහැ මට කොහොමද ගණන් වලට ඒකක් ආවේ කියලා O level වලට. මොකද මට ලාස්ට් ටර්ම් එකේ මැත්ස් වලට තිබුණේ O level වල 74යි. මම දන්නේ නැහැ කොහොමද 75න් උඩ ගිහිල්ලා ඒක ඒකක් ආවේ කියලා. කවදාවත් මට 10 පස්සේ 75න් උඩ ලකුණු තිබිලා නැහැ මැත්ස් වලට. ඒ මැත්ස් වලට තියෙන නිකන් අකමැත්ත මට ඒ සබ්ජෙක්ට් එක මතක් වෙද්දී ඔළුව රිදෙන කාලයක් තිබුණා. ඒ වුණාට මම ආසාවෙන් කරා අන්තිම කාලේ. කොහොම වුණත් අර ඒකට තියෙන නිරාසයෙන් වෙන අකමැත්තක් තියෙනවනේ. ඒක නිසා මම මැත්ස් කොමර්ස් කියන සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම අතහැරියා. එතකොට මට ඉතුරුනේ බයෝ එහෙම නැත්නම් ආර්ට්ස්. ඔය දෙකෙන් එකක් තෝරගන්න. අපේ තාත්තගේ ආසාවක් තිබුණා. තාත්තා මාත් එක්ක ඉස්සර කියනවා ડોක්ටර් කෙනෙක් වුණා මෙහෙමයි කියලා. දේවල් ගොඩාක් විස්තර කරනවා. මගේ හිතේ අර යටින් තිබුණා බයෝ කරන්න ડોක්ටර් කෙනෙක් වෙන්න තිබුණා. ඒ වගේ එකක් පොඩියට තිබුණා. හැබැයි අර ඒකම කරනවා කියලා එකක් තිබුණේ නැහැ ඔළුවේ. එහෙම ඉද්දී බැලුවා ඒත් එක්කම අර බය කරන ආසාවක් තිබුණ හිතයට. මොකද මේ සයන්ස් පේපර් එකත් අර හරිම ආසාවෙන් ලිව්වා O level paper එක. ඒත් ඉතින් අර O level paper එක වගේ නෙමෙයි A levels වල මාර විදිහට වැඩ කරන්න ඕනේ. එතකොට මට මේ සබ්ජෙක්ට් එක දෙකටම මම ආසාවෙන් හිටියා. ඒ දෙකෙන් මොකද්ද තෝරගන්නේ කියන එකට එද්දී මම හිතපු දේ තමයි මම ආර්ට්ස් තෝරගන්න හේතුව තමයි මේක. මම 100% වැඩ කරනවා නම් මම ඒ වැඩ කරන 100%ට හරියන්න මට අපිට 100%ක් රිසල්ට් එකක් තියෙන්න ඕනේ. එතකොට 100%ක් මම වැඩ කරොත් මට ආයේ 100%ක් රිසල්ට් එකක් එයිද කියලා ප්‍රශ්නයක් තිබුණා. මොකද මම වැඩ කරන උපරිමයට හරියන්න මට උපරිම රිසල්ට් එකක් ඕනේ. මොකද මම උපරිමයට පාඩම් කරලා පේපර් එකක් ලිව්වම මට ලකුණු 98ත් 104 ගාණක් ඕනේ කියන එක මගේ මයින්ඩ්සෙට් එකේ තිබුණා. හැබැයි බයෝ වල කොච්චර මහන්සි වුණත් ඒ හිතන විදිහේ ලකුණක් ගන්න එක අමාරුයි කියන එකත් එක්ක මම හිතුවා ආර්ට්ස් වලට යනවා කියලා. මොකද මම මගේ උපරිමයෙන් වැඩ කරොත් මට උපරිම ලකුණකට යන්න ඕනි සහ පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා ආර්ට්ස් කරොත්. ඒත් එක්කම ආර්ට්ස් කරනව නම් මට ඒ වෙද්දී අර ඒ 9 තිබුණත් එක්කනේ. ඒක නිසා ආර්ට්ස් කරනව නම් අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් තියෙන්නත් ඕනිනේ.
ඒත් එක්කම මං හිතාගත්තා සාමගේ අක්කා මට දීපු උපදෙස් තමයි ආර්ට් කරන්න ලෝ යන්න බලාගෙන. ඉතින් ආර්ට්ස් කරනවා නම් අනිවාර්යෙන් ලෝ කියන එකනේ උඩින්ම තියෙන්නේ. කියන්නේ ඒකනේ ඉහෙලින්ම යන්න පුළුවන් දෙයකට තියෙන්නේ. එතකොට ආර්ට්ස් තෝරගත්තා. දිස්ත්‍රික් මුල් රෑන්ක් එකක් දාලා එම තායිලන්ඩ් ටොප් 254 අයිලන්ඩ් කියන්නේ මුල් 254 ලංකාවේ වෙනවා කියන ටාගට් එකත් එක්ක ආර්ට්ස් කරනවා කියලා හිතුවා. ඔහොම ඉඳලා අන්තිමට කොහොමරි එහෙම හිතලා බලකිරීමක් තිබුණ නැහැ ගෙදරින් මේක කරන්න මේම අනිවාර්යයෙන්ම අර හොඳ රිසල්ට් එකක් තියාගෙන හොඳ සබ්ජෙක්ට් එකක් තෝරගන්න. එහෙම කියලා එකක් තිබුණ නැහැ අපේ ගෙදරින්. ඇත්තටම මට කැමති මොකද මම ඒක කරන්න දුන්නා හැමයි තාත්තා. එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ. පිටින් නම් ඉතින් ගොඩක් අය කිව්වා මේම කරන්න මේ රිසල්ට් එක දෙන්න. ඔහොම බලපෑම් ගොඩයි. ඉතින් බලපෑම් කියන්නේ අර මෙහෙන් එක එක විදිහේ අදහස් එනවා මෙහෙම කරන්න ඔහොම කියලා. ඒක කොහොම වුණත් ඒවත් ඉතින් අහගෙන මම ඔය කරන විදිහට ක්ලාස් යන්න පටන් ගත්තා. එතකොට ඒකෙනුත් මම අර ගොඩාක්ම ඇත්තටම අර මම දැන් කියපු ඔය අපේ ගෙදරට යහපැත්තේ ගෙදරක මම අනිවාර්යෙන් මතක් කරනවා. මොකද එයා තමයි මෙතන ෆවුන්ඩේෂන් එක හදලා දුන්නේ අර රිසල්ට් ආපු දවසේ ඉඳලම. එයා තමයි මගේ රිසල්ට් එක බැලුවේ. එතකොට අර මගේ ලොකු තියෙනවර විශ්වාසයක් එයා බැලුවා හොඳ රිසල්ට් එකක් එනවා කියලා. මම ලියපු එක ඇත්ත. ඒ නිසාම මට A levels කරද්දි මට ෆෝන් එකක් තිබුණත් මම ඒත් A level results බැලුවේ නැහැ. මම එයාටම ගිහින් දුන්න මගේ රිසල්ට් එක බලන්න. කොහොම හරි ඔහොම ඉදී එයාටම කියලා ක්ලාස් එක තෝරගත්තා. ඒකෙදිත් මම අර කරේ ගොඩාක් ළමයි ඉන්න ක්ලාසස් වලට යන්නේ නැතුව ළමයි අඩුවෙන් ඉන්න අර ફોකස් එක වැඩිපුර තියෙන ඊට පස්සේ ප්‍රශ්නයක් આવුත් ඒක අහගන්න පුළුවන් විදිහේ රිසල්ට්ස් හොඳ ක්ලාස් එක තෝරගන්න එක. A levels results ඇවිල්ලා හෝ මම හිතනවා දැන් එන්න ළඟ ඇති කියලා. මම දන්නේ ඉගෙන කොහොමද කියලා. මේ පාර A levels කරන්න ඉන්න අයට මම කියන්නේ ඔය රිසර්ච් එලෙල කරන්න ඉන්න අයට ක්ලාසස් තෝරගන්නදී ගොඩාක් මම දන්නවා ඉගෙන හොඳ ගොඩාක් ළමයි ඉන්න ක්ලාසස් වලට ගිහලා අනිවාර්යෙන් මම දන්නවා ඉගෙන ගන්න කෙනාට කොහේ හිටියත් එකයි කොහොමද කරන්න පුළුවන්. හැබැයි ඔයා බලාපොරොත්තු වෙන නම් හොඳ ෆෝකස් එකක් ඔයාලට ප්‍රශ්නයක් આવුත් ඒක අහලා දැනගන්න. ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන ක්ලාස් එකේ ළමයි අඩු හැබැයි රිසර්ච් හොඳ ක්ලාස් එකක් තෝරගන්න. මම දන්නවා ගොඩක් ඔය යුනිවර්සිටි අවුට් වෙන ක්ලාස් කරන ටීචර්ස්ලා ඉන්නවා. ඉතින් එයාලා ගොඩාක් අර 100% එෆර්ට් එක දීලා තමයි ක්ලාසස් කරන්නේ. මොකද එයාලා රිසර්ච් ඕන නිසා. ඒ වගේ ක්ලාසස් හොඳයි කියලා මම හිතනවා. මම ගිහින් ඒ වගේ ක්ලාසස් ගොඩක්ම. එතකොට ක්ලාස් එකෙන් ඔයාට ලොකු බලපෑමක් දෙනවා රිසල්ට් එකට. ඒත් එක්කම ඊටර 80% හෝ 90% තීරණය වෙන්නේ ඔයාගේ කැපවීම එක්ක. මම අදටත් විශ්වාස කරනවා මම ඒ A level අවුරුදු 2 නිින්දක් නැතුව වැඩ කරපු නිසා තමයි ඊටර අවුරුදු ගානම මම හොඳින් දිව්වේ. මොකද මම ඒක අර විහිළුවට අරගෙන හරි සැලුවෙන් අරගෙන කරා නම් සමහර විට මම අද මෙතන නොවෙන්න තිබුණා. ඒ නිසා A level කරන්නේ අවුරුදු 2ක්. ඊටත් අඩු වෙන්නේ 2.5 කියමු. ඒ කාලේ ඔයාගේ උපරිමයෙන් කරන්න. ඒ පොඩි කාලය මම හිතනවා ඔයාගේ ඊටු මුළු ජීවිත කාලෙම ඔයාව හොදින් තියයි කියලා. මම ඒක කියන්නේ මගේ අත්දැකීමෙන්. මොකද මම A level වලට තමයි මගේ ජීවිතේ first time ඒ තරම් මහන්සි වුණේ. ඉගෙන ගන්නවා කියන එකට මාරම විදියට මහන්සි වුණේ මම A level කරන කාලේ. කාමරේ මම මෙට්ටේ අයින් කරලා තියෙනවා. කියන්නේ අඳ අයින් කරලා තියෙනවා. අන්තිම මෙට්ට විතරයි තියෙන්නේ මෙට්ටේ තනින් කරා. එතකොට ඒ කියන්නේ මම අර නිින්ද ඕනිම නැහැ කියලා මට මේ හිටියා. හැබැයි ඉතින් නිදාගත්තේ වුණාට. එහෙම කාලෙකුත් තිබුණා. කොහොම හරි අර ක්ලාස් වලින් එන මොටිවේෂන් එකයි ඕවත් එක්ක සමහර දවස් තියෙනවා රෑ එළි වෙනකම් පාඩම් කරනවා. රෑ නිදාගන්නේ නැහැ. ආයෙ උදේට ක්ලාසස් යනවා. ඒත් මට උදේට නිදි මතක් වෙන්නේ නැහැ ක්ලාස් එකේදීවත්. මොකද අර මෝර නිකන් අර තියෙන මේ කැංගේ ගැම්මක් මම මේ කොහොම හරි කරනවා. හොඳ ලකුණකට යනවා. ඒ දවස්වල අනිත් පොයින්ට් එක මම කියන්න ඕනේ. ක්ලාසස් වල ඉස්කෝලේ ටෙස්ට් දෙනවනේ. يعني ටර්ම් ටෙස්ට් දෙනවා, ක්ලාස් එකේ පේපර්ස් දෙනවා, ටියුට්ස් දෙනවා. ඕවගෙන් ඔයා උඩරිම ටාගට් කරන ලකුණු 95 අතර ඉන්න. 95ට එන්න බැරි නම් උඩරිම 90ත් 100ත් අතර එන්න ටාගට් කරන්න. අනිවාර්යෙන්ම ඔයාට ආර්ට්ස් කරනවා නම් හෝ වෙන මොන සබ්ජෙක්ට් එකක් කරනවා නම් අනිවාර්යෙන් ඔයාට ඔයා බලාපොරොත්තු වෙන ටාගට් එකට යන්න ලේසි. එතකොට මගේ ඔළුවේ තිබුණා අනිවාර්යෙන් මට ලකුණු 95ට වැඩි වෙන්න ඕනේ මම පේපර් එකක් ලියනවා. 95ට වැඩි නැත්නම් අඩුම 90න් ඉහළවත් වෙන්න ඕනේ. 90න් ඉහළ නැත්නම් 90ට වඩා අඩු වෙනම් මට ක්ලාස් එකේ වැඩිම ලකුණු තියෙන්න ඕනේ. ඔය ටික තමයි මගේ තිබුණු ටාගට්ස් ටික. ඔයත් එක්ක යනකොට මට අර රෑ නිදිමලාගෙන වැඩ කරනවා කියන එක අර එකෙච්චර ගානක් උන්නේ නැහැ. මොකද අර හිතේ බලාපොරොත්තුවක් තියෙනවා ටෙස්ට් එකෙන් වැඩිම ලකුණු ගන්න ඕනේ. එතකොට මේකේ මට මෙඩල් එකක් නැත්නම් ට්‍රොෆි එකක් එහෙම නැත්නම් මොකක්ද ගිෆ්ට් එකක් එහෙම මොන හරි දෙයක් හම්බ වෙනවා. ඊළඟට තමයි මම ක්ලාස් එකේ වැඩිම ලකුණු හම්බුනොත් අනිවාර්යෙන්ම අපිට ගෙදරට ආපු ගමන් මම පේපර් එක අම්මට තාත්තට දෙන්නලා ඒකටත් මම ගෙදරින් ගිෆ්ට් එකක් අනිවාර්යෙන්ම ඉල්ල ගන්නවා. චූටි හරි දෙයක් වෙන්න පුළුවන්. ඒක ඇඳුමක් ඒ වගේ
චුටි දෙයක් වෙන්න උන් පුළුවන්. ඔය විදියට මම ඒ කාලය හරිම සතුටින් මම හිතනවා මම ඒ කාලේ මාර විදියට එන්ජොයි කරා කියලා. මොකද ලකුණු වැඩියෙන් ගන්නවා කියන එකත් එක්ක මම අර එන්ජොයි කරා. ඒක ගෙදර ඇවිල්ලා අම්මට ලකුණු පෙන්නලා ඒකෙන් මම ආයෙ ගෙදරින් දෙයක් ගන්න මට ක්ලාස් එකකින් දෙයක් හම්බ වෙනවා. ගෙදරින් දෙයක් හම්බ වෙනවා. ඒක තමයි මොටිවේෂන් එක උනේ. පාඩම් කරන්න වැඩිපුර ලකුණු ගන්න ඕනි කියන එකත් එක්ක. අනිත් එක තමයි ක්ලාස් 3ේම සර්ලගෙන් මට ලොකු මොටිවේෂන් එකක්, ලොකු පුෂ් අප් එකක් හම්බුණා. ඉස්සරහට යන්න, වැඩිම ලකුණු ගන්න, පාඩම් කරන්න අනිත් එක. පාඩම් කරන්න ෆෝකස් එක මෙහෙම කෙලින්ම යන්නේ නැහැ. කියන්නේ අපි වැඩ කරනවා කියන එකත් මෙහෙම කෙලින්ම යන්නේ නැහැ. ඒක අර අඩු වැඩි වීම එක්ක තමයි යන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට බය වෙන්න එපා. මොකද මට කතා කරලා කියනවා සමහර නංගිලා කියන්නේ අනේ දැන් නම් පාඩම් කරන කමල හැමදාම එක දිගට පාඩම් කරන්න හිතෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඔයාට අද පාඩම් කරන්න වෙනවා ඔයාට පාඩම් කරන්න. දවස් දෙකක් පාඩම් කරන්න වෙනවා ඔයාට හරියට දවස් 3ක් පාඩම් කරන්න. ඒ විදියට මේ ගේම ගහන්නම ඕනේ. අනිවාර්යයෙන්ම මම හිතනවා කියලා. අනිත් දේ ඔයාට පුළුවන් පොඩි ට්‍රික්ස් පාවිච්චි කරන්න මේකට. මම මේ පාවිච්චි කරපු එක ට්‍රික් එකක්. මම දන්නේ නැහැ ඒක ට්‍රික් එකක්ද කියලා. මම මේ කාලේ නොදැනුවත්ව හරි මම මේක යූස් කරා. ඔයා law of attraction දන්නව නම් මම හිතන්නේ මේක law of attraction method එකක්. ඒ කාලේ මම ඒක නොදැනුවත්ව තමයි යූස් කරේ. මගේ කාමරේ ඇතුල් පැත්තේ කාමරේ මම ඇතුළේ ඉඳලා බලද්දී දොරේ නෙමෙයි අර උල්පස්සේ උඩ මම ගහලා තිබුණා මම law college යනවාමයි කියලා. ඇත්තටම law college එකට නෙමෙයිනේ අපි සිලෙක්ට් වෙන්නේ මේ A-level results වලින්. අපි සිලෙක්ට් වෙන්නේ law faculty එකට. හරිය law department එකේ government university. ඒ තරම් මම ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ ඇත්තටම. මම ඒ ගහලා තිබුණේ law college යනවාමයි කියලා. ඒක මට අර හැමතිස්සෙම පේනවා. මම ඇඳේ වාඩිලා හිටියත් පේනවා. මම පාඩම් කරන තැන හිටියත් පේනවා. ඒත් මට ඒක නිතරම පේනවා. ඒක හොඳ දෙයක් මම හිතන්නේ. මොකද මට ඒක නිතරම පේනවනේ. ඒ කිව්වොත් වගේ මට ඒක හරි ගියා. අනිත් දේ තමයි නැහැ එනට මේක හොඳ ක්‍රමයක් ඔයාලට යූස් කරනවා නම් ඔයාට ආසයි නම් ඔයා ලෝ යන්න. ඔයා ලෝය කෙනෙක්ගේ එහෙම නැත්නම් ඔයාට පුළුවන් ලෝ ෆැකල්ටි එකේ කොළඹ ලෝ ෆැකල්ටි එහෙම නැත්නම් අපේ ලෝ ඩිපාර්ට්මන්ට් යන්න ආස නම් ජෆ්නා ලෝ ඩිපාර්ට්මන්ට් යන්න ආස නම් ඒ අදාළ යුනිවර්සිටි එකේ පික්චර්ස් තියෙනවා. ලස්සන පික්චර් එකක් අරගෙන පික්චර්ස් ගොඩක් හරිය කමන්න එකක් හරි කමන්න නැත්නම් ලෝයර්ස්ලගේ ලෝ ලේඩි ඔය වගේ පික්චර්ස් ගොඩක් එකතු කරලා විෂන් බෝඩ් එකක් හදාගන්න. විෂන් බෝඩ් එකක්ම වෙන්න ඕනේ නැහැ. නැත්නම් ඔය පික්චර්ස් ටික එකතු කරලා පාඩම් කරන තැන පිටිස් අලව ගන්නවා. පාඩම් කරන තැන වට පේන. එතකොට අර ටික පේනවා කියලා කියන්නේ අනිවාර්යෙන් පාඩම් කරන ලොකු ගැම්මක් එනවා. ඒක හොඳ දෙයක්. මම ඒක කරලා නැහැ ඒ කාලේ. ඒකට මම හිතන එක මාරම ඉෆෙක්ටිව් කියලා. ඒක ඔයාලට යූස් කරන්න පුළුවන්. ඊළඟට affirmations use කරන්න පුළුවන්. උදේට රැට පාඩම් කරද්දී කම්මැලි වෙද්දී අනේ මට බෑ කියලා හිතෙද්දී මතක් කරගන්න අනිවාර්යෙන් වගේ ඩ්‍රීම් එක. මම අනිවාර්යෙන්ම law faculty යනවා. අනිවාර්යෙන්ම මම කොළඹ law faculty යනවා. අනිවාර්යෙන්ම මම පේරල් law department යනවා. එහෙම නැත්නම් මම අනිවාර්යෙන්ම law කෙනෙක් වෙනවා. මම ඒක හැම වෙලෙම හිතන්න. ඒ උදේට නැගිටපු වෙලාවට රැට නිදා ගන්න යද්දී පාඩම් කරන්න පටන් ගනිද්දී පාඩම් කරන්න පටන් ගන්න කලින් පොත අතට අරගෙන හොඳට හුස්ම ගන්න ආයුෂ පිට කරන්නේ වගේ 3 පාරක් කරලා අනිවාර්යයෙන්ම affirmation එකක් යූස් කරන්න. මම අනිවාර්යයෙන්ම ලෝය කෙනෙක් වෙනවා. මම අනිවාර්යයෙන්ම ලෝ යනවාමයි කියලා. මේ වගේ මොකක් හරි affirmation එකක් ඔයාලට ගැලපෙන විදියට හදාගෙන ඒක යූස් කරන්න. ඒකත් ගොඩාක් effective. මේක මගේ නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මගේ failure. ඒ කියන්නේ මගේ මේ අසාර්ථක වෙච්ච පැතිකඩ මම ඔයාලට දැන් කියන්නේ. මේකෙන් මේ මගේ අසාර්ථක වෙච්ච පැත්තෙන් මම හිතනවා ඔයාලට ඉගෙන ගන්න ලොකු දෙයක් තියෙනවා කියලා. මොකද මෙතනින් තමයි මම වැටුනේ මගේ ජීවිතේ. මම හිතන්නේ ලොකු කාලයක් මම වැටිලා හිටියේ මේ හේතුව නිසා. මම අනිවාර්යෙන්ම අයිලන්ඩ් টপ 10 අතරට එනවා කියලා. ඇත්තටම මම ඒ තරම්ම වැඩ කරා අයිලන්ඩ් টপ 10 අතරට එන්න පුළුවන් තරමට මට පේපර්ස් වලට ලකුණු තිබුණා. මොකද මගේ ගොඩාක් පේපර්ස් වලට ලියපු හැම එකටම වගේ ලකුණු 95 අතර වගේ තිබුණා. නැත්නම් 90ට උඩ තිබුණා. එතකොට මම A levels ඔන්න මෙන්න තියෙදි මට ඇත්තටම මට හිතුණා මට පුළුවන් කියලා අයිලන්ඩ් টপ 10 අතරට එන්න. මට ෂුවර් තිබුණා. එතකොට මට ඒක district rank එක මගේ 31 island rank එක 230 ගානක් මට මතක විදියට හරි 220 ගානක් හරි මම ඒ තරම් පාඩම් කරලා මට ඒ තරම්ම ෂුවර් වෙලා එක්සෑම් එකට ඔන්න මෙන්න තියෙද්දි මට මගේ රිසල්ට් එක ෂුවර් වෙලා තියෙද්දි ඇයි මට බැරි වුණේ
හිතපු රෑන්ක් එක ගන්න. සාර්ථක වෙච්ච පැත්ත. මගේ හිතේ බලාපොරොත්තු වැඩි. අනිවාර්යයෙන්ම මම මේක කරනවා. කියන්නේ මට අනිවාර්යෙන් මේක එනවා. අර මේක මේ දැන් මේක හරියට කරේ නැති වුණොත් මට මේක මිස් වෙනවා. මට රෑන්ක් එක තමයි මිස් වෙන්නේ. එකක් දෙකක් හරි රෑන්ක් එක පස්සට යන්න පුළුවන්. මට එක ප්‍රශ්නයකට හරි වැරදුනොත් ඔය වගේ 1000ක් කර බලාපොරොත්තු තියාගෙන මම දන්නේ මොකක්ද උනේ කියලා. කොහොම වුණත් මට මුලින්ම තිබුණේ ඉකොන්. මම ඉකොනොමික්ස් කරා. ඉකොන් පේපර් එකේ තියෙද්දි දැන් මම ඉස්කෝලේට ගිහිල්ලා මම ඉගෙනගත්ත ඉස්කෝලේ මම පේපර් එක ලිව්වේ මේ එක්සෑම් ලිව්වේ. ඉකොන් ලියන්න ගිහිල්ලා ලියන්න ඔන්න මෙන්න තියෙද්දි මට හිතෙනවා පේපර් දැන් එක්සෑම් හෝල් එකේ වාඩි වෙලා නැහැ. ඒත් මට දැන් හිතෙනවා අනේ මට මේක කරගන්න බෑ. මට මේක ලියන්න බෑ කියලා හිතෙනවා. මට එක්සෑම් හෝල් එකෙන් මම දැන් එක්සෑම් එකට ගිහිල්ලා මට එතනින් පැනලා දුවන්න හිතෙනවා. මම මේ එක්සෑම් හෝල් එකේ වාඩි වෙලාවත් නැහැ පේපර් එක ලියන්න. මට නම් දැන් එක්සෑම් ලියන්න බෑ කියලා මට මාර ලොකු බයක් ආවා. ඒ බයත් එක මට එතනින් පැනලා දුවන්න තරම් හිතෙන තරමින් බයක් ආවා. මම තනියම තමයි එක්සෑම් එකට ගියේ. යාළුවෝ ටික හිටියා. මොකද ඉස්කෝලේම යාළුවෝ ටිකනේ ඔක්කොම හිටියා. නොදන්න නාඳුන තරම් නෙමෙයි මගේ ඉස්කෝලේ. ඒත් මට එතනින් පැනලා දුවන්න තරම් ලොකු බයක් ආවා. ඇත්තටම මම දන්නේ නැහැ ඇයි මට එහෙම වුනේ කියලා. මං හිතන්නේ අර බලාපොරොත්තු වැඩි මේක හරියට කරගන්න බැරි වුණොත් කියලා අර ඒ වගේ නෙගටිව් thoughts ගොඩක් ආවා මං හිතන්නේ මේ වෙලාවේ. ඒත් එක්කම මම ඉකොන් පේපර් එකේ මුලින්ම MCQ එක තිබුණේ. මම ගණන් හදනවා. හිතපු ටයිම් එක මට මැනේජ් කරගන්න බැරි වුණා. පැයයිනේ තියෙන්නේ මං හිතන්නේ. පැයක් හරි පැය දෙකක් හරි මට මතක නැහැ ටයිම් එක. කොහොම හරි මං හිතපු ටයිම් එකෙන් මට පළවෙනි ප්‍රශ්න ඒ කියන්නේ පේපර් එකෙන් භාගයක් ඉවර කරගන්න ඕනේ නේ. ටයිම් එකෙන් භාගයක් ඇතුළත මට ඒක කරගන්න බැරි වුණා. ඒත් එක්කම මට මාර බයක් ආවා. අනිත් ඒ තමයි මට ඉකොන් පේපර් එක ගත්තට පස්සේ ගණන් එකතු කරන ඒවා සුළු කරන ඒවා මට සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා ගියාම ආව. මම දන්නේ මගේ බ්‍රේන් එක බ්ලොක් වුණා වගේ මට ඒ වෙලාවේ. ඔයා හිතන්න 2 එකතු කරාම කීයද කියලා එක වසර දෙක වසර ළමයිගෙන් ඇහුවොත් කියනවනේ. ඒක සාමාන්‍යද? 2 කීයද 4යිනේ. හැබැයි 2 කීයද කියලා මම 1 2 3 4 මම ගණන් එකතු කරනවා ඇඟිලි වලින්. මේ 2 කියනක ඕනි මිනිස්සෙක්ට පුළුවන් දේ මම ගණන් වලින් එකතු කරනවා මේ චූටි සුළු කිරීම. ඒ තරමට මාත් ස්ටක් වෙලා ගියා. ඔතනින් තමයි මම හිතන්නේ මම ඇනුනේ. එතනින් මට පටන් ගත්ත එක ඊතර පේපර්ස් තුනම මට අවුල් ගියා. සබ්ජෙක්ට් තුනම අවුල් ගියා මට. ඒ එහෙම අවුල් ගිහිල්ලත් මම පේපර්ස් ඉතින් අන්තිමට ලියලා ඉවර වෙලා ගිහිල්ලා බලනවනේ ආන්සර්ස් ඉතින් ඒ බලනකොට සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් බලපු ගොඩාක් වැරදි. සාමාන්‍ය ලකුණු MCQ 50න් 45ක් 50ක් අතරට හරියම ලේසියෙන් ගන්න පුළුවන් පේපර්ස් තුනක් මට තිබුණේ නැහැ. 40ටත් අඩුයි MCQ වල ලකුණු. ඉතින් එහෙම තියෙද්දිත් තමයි මට රෑන්ක් එක 31 ආවේ. මම ඒ අතින් මාර ග්‍රේට්ෆුල්. මොකද මං හිතුවේ නෑ මං අර ලියපු විදියට මට තියේවි කියලා මේ මෙහෙමවත් රෑන්ක් එකක්. මම ටාගට් කරේ කොළඹ ලෝ යන්න. එතකොට මම අර වෙන ලෝ ඩිපාර්ට්මන්ට් එකකට ආවොත් මම අනිවාර්යෙන් සෙකන්ඩ් ෂයි කරනවා කියන එක තමයි මගේ හිතේ. කොහොම හරි කොළඹ ලෝම තමයි මම යන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ. ඒ නිසා මම ආයේ සෙකන්ඩ් ෂයි එකක් ගැන හිත හදාගෙන ගෙදරට වෙලා හිටියා. පේපර්ස් තුන ලියලා. රිසල්ට්ස් ආවා. රිසල්ට්ස් ආවට පස්සේ ඒකත් මම අර කිව්වා වගේ අක්කටම ගිහින් දුන්න බලන්න කියලා. කොහොම හරි දිස්ත්‍රික් මුලින් බැලුවේ රිසල්ට් එක ඒ තුනක් තිබුණ සබ්ජෙක්ට් තුනට මම කරේ ජියෝග්‍රැෆි, ඉකොනොමික්ස්, පොලිටිකල් සයන්ස් සබ්ජෙක්ට් තුනම මම හරියම ආසාවෙන් කරේ. ඒ ආසාවට අර පාඩම් කරලා ගොඩාක් පාඩම් කරලා තියෙන. එතන මට කොහෙන් අමතක වුණත් ප්‍රශ්න නැහැ. අමතක නැහැ මොකද ඒ තරම් පාඩම් කළා. ලියන පේපර්ස් තුන මම කොහොම හරි කරා හොඳට. MCQ ටිකෙන් තමයි මට අවුල් ගියේ. බය වීමත් එක්ක අර කොහොම හරි මම හොඳට පාඩම් කලින් අර රෙඩි වෙලා තිබුණනේ සායන පේපර්ස් ලියලා ඒවත් එක්ක MCQ ටික අවුල් ගියාට මට ඒ තුනක් තිබුණා. කොහමද ඒ තුනක් එන්න ඕනේ ලියපු විදියට. ඒතර උපරිම ඒ තුනක් ඒ කියන්නේ ලකුණු 90 95 100 අතර ඒ තුනක් කියන එක නැතුව ඇති කියලා මම හිතනවා. ඒකයි මට දිස්ත්‍රික් රෑන්ක් 31 ආවේ. අරක බය නොවේ කරා නම් මම විශ්වාස කරනවා මම හිතපු රෑන්ක් එක මට එන්න තිබුණා කියලා. ඒත් එක්කම මම වැටුණා මගේ ජීවිතේ මම වැටුණා කියන්නේ එතනින් මට ඉගෙන ගන්න එක එපාම වෙලා ගියා. මොකද අර මම මාර විදිහට මහන්සි වෙලා අර හිතපු රිසල්ට් එක ආවේ නැහැ කියන එකත් එක්ක මම සෑහෙන වැටුණා. ඒ වැටුණ එක මම යුනිවර්සිටි අවුට් වෙනකම් තිබුණා. මට යුනිවර්සිටි යන කාලෙවත් මට
ලොකු එෆර්ට් එකක් දීලා මට පාඩම් කරන්න හිතුන්නේ නැහැ ඇත්තටම ඒක සබ්ජෙක්ට් එකකටවත්. ඒනට මම ඒක කරගත්තා. ඩිග්‍රී එක මම කරගත්තා. ඒක මගේ හරි ගියේ ඔය මම වැටිච්ච තැන ඒ වැටුණු වැටිල්ල හරි ගියේ local edge final exam results ආවට පස්සේ මට ඒකෙන් ඒකත් හිතපු ඒක අතර බලාපොරොත්තුනේ නැති විදියට ඒ 9 ආවා වගේ මට ඒකෙත් ෆස්ට් ක්ලාස් එකක් ආවා. මම පාඩම් කරා ඇටෝනික්ස් වලට. හැබැයි අර ෆස්ට් ක්ලාස් එකකට තරම් දක්ෂ නැහැ කියන මතෙන් මම හිටියේ. ඒත් මට ෆස්ට් ක්ලාස් එකක් ආවා. අන්න ඒකත් එක්ක අර ඒ 9 එක මම හැමගේ ජීවිතේ හැරුණා වගේ මට ෆස්ට් ක්ලාස් එකත් එක්ක ආයෙ මම වැටිච්ච තැනින් නැගිට්ටා. මොකද මම හිතනවා මම මාරු විදියට පැටලී හිටියේ මම අර හිතපු රෑන්ක් එක ආවේ නැහැ. මට අර රිසල්ට් එකෙන් කොහොම හරි කොළඹ ලෝ යනවා කියන එකත් එක්ක මට කොහොම හරි කොළඹ ලෝ යන අවස්ථාව හම්බුණා. රෑන්ක් එක 31 වුණාට ඒ වුණාට අර මුල් දිස්ත්‍රික් මුල් රෑන්ක් එකකට තිබිච්ච ආසාවයි අර බලාපොරොත්තු වැඩිකමයි ඒව නැති වෙච්ච එකත් එක්ක මම සෑහෙන වැටුණා ඒක. කියන්න දෙන්නේ නැහැ. අර මගේ ජීවිතේ ලොකු කඩාවැටීමක්. ඒ කියන්නේ ඒ රිසල්ට් එක කියන්නේ මගේ ජීවිතේ අර ජයග්‍රහණයක් විදියට සමරනවා වෙනුවට ඒක ඇත්තටම ජයග්‍රහණයක් මම කොළඹ ලෝ ආපු එකට මම මාර ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. ඒත් ඒ වෙනුවට මම අවුරුදු ගාණක් එකට පසුතැවුණා. මගේ රිසල්ට් එක මම පසුතැවුණා. මම මගේ ජීවිතේ කඩාවැටීමක් විදියට දැක්කේ මගේ ඒ රිසල්ට් එක. ඒකත් එක්ක ඉඳලා හැමදේම හොඳ විදියට සිද්ධ වුණා. මගේ අයිමත් local edge final year exam result එකේ. ඒත් එක්කම පසුතැවීමක් නැහැ දැන්. මොකද හැමදේම උනේ හොඳට කියලා හිතනවා. මොන දේ කොහොම වුණත් අන්තිමට මම බලාපොරොත්තු වුණු හීනෙට මට යන්න පුළුවන් වුණා. සමහර විට මම ඊට වඩා බය වෙලා ඊට වඩා අවුල් ගිහිල්ලා මට අඩුතරමේ කොළඹලෝ පේරලෝ ජෙෆ්නලෝ තියා මට නිකම් කැම්පස් වලට යන්න බැරි වුණා නම් ඒක ලොකු අවුලක් නේ. ඉතින් එහෙම එකේ මම ඇත්තටම මට ලැබුණු දෙයට ග්‍රේට්ෆුල්. ඊටත් වඩා මම මගේ මහන්සිය අගය කරනවා. මම සෑහෙන මහන්සි වුණා. සෑහෙන වැඩ කරා. සෑහෙන පාඩම් කරා. ඒකම තමයි ඉතුරු අවුරුදු ගානම මම හොඳින් තියුවේ. අදටත් මම හොඳින් තියන්නේ මගේ A level result එක. මම A level එකට හොඳට පාඩම් කරේ නැත්නම් අද මම ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නේ නැහැ. අද මම ඇප්‍රෙන්ටිස් නෙමෙයි. ඊළඟ කතාවට මම යනවා. මම දැන් අද සෑහෙන මහන්සි වැඩ කරලා උදේ පාන්දර ගිහපු එක මම හිතන්නේ උදේ 7ට විතර මෙහෙන් ගියේ. ගිහලා උදේ 8 වෙදි කෝට් එකේ ඒ ගිහපු එක ආයේ ගෙදර එනකොට හවස 5:00 විතර වෙලා 5:30 විතර වෙලා කොහමරි එනකොට අර අවුවේ ඇවිදලා සෑහෙන මුළු දවසම වැඩ කරලා ගෙදර එන්නේ නිකන් බාගෙට මැරිලා. නිකන් අර මැරුණු බාගෙට මැරුණු මල කඳක් වගේ ගෙදර එන්නේ. ඒ ඉදි හිතනවා අයියෝ මේ මොකද්ද මේ මම මේ කරන්නේ පුදුම ජීවිතයක් අනේ මේ මොන කර්මයක්ද කියලා මට සමහරවිට හිතෙනවා හැම වෙලේම වගේ හිතනවා. ඉතින් එහෙම හිතෙද්දී ආයෙ ආපස්සට අවුරුදු ගාණක් ආපස්සට ගිහිල්ලා අර මම A level වලට පාඩම් කරන කාලේ තියෙන්නේ. ඒ කාලෙට ගිහිල්ලා ඒ කාලේ ඉඳපු මට මම මේ දැන් මම හැමදාම කෝර්ස් යන එක මම ලෝයර් කෙනෙක් වෙන්න මම මෙහෙම ඉගෙන ගන්නවා ප්‍රැක්ටිස් කරනවා කියන එක ඒ ඉඳපු යාට මට පෙන්වන්න තිබුණා නම් මගේ පාස් සෙල්ෆ් එකට මෙන්න මෙහෙමයි ඔයා තව අවුරුදු ගාණකින් ඔයා ඔය වැඩ කරන දේ හරි ගිහිල්ලා ඔයා මෙහෙම ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියලා යාට පෙන්වන්න තිබුණා නම් කොහමද? ඇත්තටම හිතේ බයක් සැකක් නැතුව වැඩ කරේ මම හිතන්නේ දවස්වල මම. ඒක මාරම දෙයක්. ඇත්තටම මේ කාලේ මහන්සි වුණ දේ ඒ මහන්සි ජීවිතේ ඇතුළේනේ මම අද ජීවත් වෙන්නේ කියලා හිතද්දි හිතේ තියෙන මහන්සිය අර අමාරුකම් දෙහෙට්ටුව නිදිමත ඔක්කොම යනවා ඇත්තටම ඒ කාලේ වැඩ කරපු එක නිසා තමයි ඉතින් අද මෙතන ඉන්නේ. ඒ නිසා බලාපොරොත්තු වුණු ජීවිතේ හීන ඇතුලේ ඩ්‍රීම් ලයිෆ් එක ඇතුලේ ජීවත් වෙන්නේ එදා මං වැඩ කරපු නිසා. ඉතින් වැඩිපුරම මට කියන්න තියෙන්නේ ඔයාටත් ලොකු ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්නම් ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්නම් ඔයාට ප්‍රයිවට් යුනිවර්සිටි ගිහිල්ලා ඩිග්‍රී එකක් කරන්න ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්නම් ඔයාට ඉගෙන ගන්නවා කියන එක ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යනවා කියන එක A level කියන එක මේක තමයි මම හිතන්නේ ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කර දාන්නේ. A level කියන්නේ ඔයාගේ ජීවිතේ හැරුම් ලක්ෂ්‍යය. මම හිතන්නේ මගේ නම් එහෙමයි. මොකද මට මගේ ගොඩාක් හොඳ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන එහෙම නෙමෙයි. ඒකට මට තිබුණ එකම දේ තමයි ඉගෙන ගන්නවා කියන එක. මගේ අම්මයි තාත්තයි මට පොඩි කාලේ ඉඳන් ඔළුවට දැම්මේ ඉගෙන ගන්න එක තමයි මට තියෙන එකම ඔප්ෂන් එක විදියට.
ඒතර මම ඉගෙන ගත්තොත් තමයි මම කවදා හරි හිතන මම බලාපොරොත්තු වෙන ලයිෆ් එකට මට කවදා හරි යන්න පුළුවන් කියන එක තමයි චූටි කාලේ ඉඳලා මගේ ඔළුවට අම්මයි තාත්තයි දැම්මේ. නිතරම මට අර සුපුරුදු බණ දේශනාව වගේ හැමදාම ඉස්කෝලේ ගිහලා පන්ති අරලා ගෙදර ආවට පස්සේ ඉගෙන ගත්තොත් ඔයාලට පාඩම් කරන්න මහන්සි වුණොත් ඔයාලට අපිට නෙමෙයි ඔයාලට ඔය ටික හැම වෙලේම මට ඇහෙනවා. ඒ කියන්නේ මම වැඩ නොකර නෙමෙයි මම වැඩ කරනවා. ඒ වැඩ කරද්දි මට අර සමහර වෙලාවට අමාරුයි අනේ මට නම් දැන් පාඩම් කරන්න බෑ කියලා ඔය වඩලා දුක් ගැනවිල්ල කියද්දි හැම වෙලේම සුපුරුදු බණ ටික මට දේශනා කරනවා අම්මයි තාත්තයි. ඒ ඉති හැම තිස්සෙම තාත්තගේ අම්මගේ බණ දේශනාව පාඩම් කරන්න ඉගෙන ගත්තොත් ඔයාලට ඉගෙන ගන්න එක තමයි එකම ඔප්ෂන් එක. ඉගෙනීම කියලා කියන්නේ අපි වගේ මිනිස්සුන්ට මම හිතනවා මේ ලංකාවේ බහුතරයක් අයට මං වගේ බහුතරයක් අයට ඉගෙන ගන්නවා කියලා කියන්නේ අර ඩ්‍රීම් ලයිෆ් එකට පියාඹන්න හම්බෙච්ච අත්තඩු වගේ. ඉතින් ප්‍රයෝජනයක් ගන්න නිදහස් අධ්‍යාපනය කියන දේ හැමෝටම හම්බෙනවනේ. එක වසරේ ඉඳලා 13 වසරට යනකම් නිදහස් අධ්‍යාපනය අපි හැමෝටම ලැබෙනවා. සාමාන්‍ය ජනතාව විදියට හැම මිනිස්සෙක්ටම හම්බෙනවා. ඒකෙනුත් අර සුළු පිරිසකට විතරක් හම්බෙන මේ ලෙවල් එකෙන් ගන්න ඒක අර සුළු පිරිසකට විතරයි හම්බෙන්නේ. මහන්සිය කැපවීමත් එක්ක තමයි එතෙන්ට යන්න පුළුවන්. ඒ වරප්‍රසාදය අර අතාරින්න එපා ලේසියෙන්. ඒක ගන්න. ඒක ඔයා මොන බෑග්ග්‍රවුන්ඩ් එකේ හිටියත් ඒක මාර වටිනවා. මොකද ලක්ෂ ගාණක් වියදම් කරලා අපි කරන ඩිග්‍රී එකක් අපිට නොමිලේ හම්බෙනවා. ඒ අතින් මම වියදම් කළා මට ඩිග්‍රී එක කරන්න ගියා නම් මම මේ ලොක් ඩිග්‍රී එක කරන්න ගියා නම් කවදාවත් මට ලොක් එකක් කරන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ නිසායි අපිට මේ ලෙවල් කියන එක සෑහෙන වටින්නේ. අපි සෑහෙන වියදම් කරලා ඉගෙන ගන්න හිටියොත් සමහර විට අපිට ඒක බහුතරයකට කරන්න අපහසුයි. ඒ නිසා ඉගෙන ගන්න ඒ ලෙවල් කියන එක ඔයාට පියාඹන්න හම්බෙන අත්තඩු දෙකක් කියලා හිතලා ඒක පාවිච්චි කරන්න. වැඩ කරන්න, මහන්සි වෙන්න, පාඩම් කරන්න ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක අනිවාර්යෙන්ම ඔයාට ලැබෙනවා. එහෙනම් පාඩම් කරන නංගිලා මල්ලිලා හැමෝටම ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක achieve කරගන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අනිත් ඒ තමයි හොඳට මහන්සි වෙන්න, හොඳට පාඩම් කරන්න. අනිවාර්යෙන්ම ආගේ ඩ්‍රීම් එකට යන්න පුළුවන්.